සුබ දවසක් ප්ලාන්ටෝට් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවන්ට ගොඩක් දෙනෙක් මගෙන් අහනවා එළියේ ඒ කියන්නේ ඕපන් ෆීල්ඩ් එකේ වගාවක් කරන්න අමාරුයි කොහොමද නයිමිරිස් වගාවක් එළියේ කරන්න කියලා. ඉතින් මම ඔයාලට කියන්න යන්නේ ඔයාලා කීයටවත් අධෛර්යමත් වෙන්න එපා. සාමාන්‍යයෙන් එළියේ වගාවක් කරන්න බෑ කියන මතේ ඔයාලගේ හිතෙන් බැහැර කරන්න කියලා මම කියනවා. එකට උදාහරණත් එක්ක මම පෙන්නන්නම්. දැන් මගේ වගාව මේක ඕපන් ෆීල්ඩ් වගාවක්. මේ බෑග් වල හදලා තියෙන ඕපන් ෆීල්ඩ් කියන්නේ පොලිටනල් එකක් ඇතුලේ නෙවෙයි මම මේ හදලා තියෙන්නේ. මේ නිකන් ෂේඩ් නෙට් එකක් තමයි උඩින් දාලා තියෙන්නේ. මොකද ගොඩක් අවුව සැරහින්දා. ග්‍රීන් හවුස් එකක් ඇතුළත වගාවක්. ඉතින් ඒකේ විවාදයක් නෑ. මේට වැඩිය හොඳ අස්වැන්නක් එන්න පුළුවන්. මොකද ඒකේ විශේෂයෙන්ම ග්‍රීන් හවුස් එකක් ඇතුලේ වගාවක අස්වැන්න ගන්න පුළුවන් කාලය ගොඩක් වැඩි එළියේ වගාවකට වැඩිය. මගේ අත්දැකීමෙන් කියන්නේ ග්‍රීන් හවුස් එක සාමාන්‍යයෙන් නයිමිරිස් වගාවක් හොඳට පාලනය කරොත් මාස 8ක් 9ක් කඩන්න පුළුවන්. එතකොට එළියේ වගාවක ඉතින් ඊට වැඩිය ටයිම් ඩියුරේෂන් එක අඩු වෙන්න පුළුවන්. ඉතින් ඉතාමත් සරලව කියනවා නම් මේ බෑග් වලට මම පසුයි කොම්පොස්ට් ඊට පස්සේ කුකුල් පොහොර ඔය තුන තමයි මිශ්‍ර කරේ. ඊට පස්සේ ඉතින් පොහොර ගියා යාරමිලා කම්ප්ලෙක්ස් එකෙන් තමයි මම පටන් ගත්තේ. ඊට පස්සේ මල් වෙන කාලේ ටාගට් එකට මාරු වුණා. ඊට පස්සේ එහෙම තමයි පොහොර මම දාගෙන ගියේ. ඊට පස්සේ කෙමිකල් ගැන සරලව කියනවා නම් විශේෂයෙන්ම ඇබමැක්ටින් එකයි ඇඩ්මයර් කියන්නේ ඉමිඩක්ලෝරොපීල් එකයි තමයි ඉන්සෙක්ටිසයිඩ් විදියට නිතරම මේ දෙක තමයි මාරුවෙන් මාරුවට පාවිච්චි කරේ. ඉතින් මේ දෙකෙන් මට සෑහීමකටපත් වෙන්න පුළුවන් වුණා. මොකද මගේ වගාවට ලොකු පෙස්ට් ඇටැක් ආවේ නැහැ. ඊට පස්සේ දිලීර නාශක ගැන කතා කරද්දී මැංගසෝප් වගේ දිලීරනාශක තමයි දිගටම පාවිච්චි කරේ. මැංගසෝප් එකයි ඩැකොනිල් එක මේ දෙක මාරුවෙන් මාරුවට තමයි පාවිච්චි කරේ. ඉතින් මේ දෙකෙමුත් සෑහීමකටපත් වෙන්න පුළුවන් වුණා. ඊට වැඩිය සැර කෙමිකල් වලට මට යාමට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද මේ දෙකෙන් රෝග පාලනය කරගන්න පුළුවන් වුණා. ඊට අමතරව ඉතින් එහෙමයි කියලා විශේෂ දෙයක් කරේ නෑ. මල්ලෙන්ඩ එහෙම කෙමිකල් ගහලා තියෙනවා. මම ඒ වගේ වීඩියෝත් දාලා තියෙනවා. මම බොරුවට ඉතින් මෙතන ඒවා කියන්නේ නෑ. බොරුවට තේරුමක් නැති හින්දා. ඉතින් ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම දන්න දේවල් වලින් මම පිළිතුරක් ලබා දෙන්නම්. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න මේ වගේ වගාවක් කරන්න. ඉතින් වැරදෙන්නේ නැහැ කියලා මම හිතනවා. හැමෝටම ජය. එනවා ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන්න.